ආයුබෝවන්. අද අපි මේ අරගෙන යන විග්‍රහයෙන් ව්‍යාපාරයක් සහ පාරිභෝගිකයන් අතර තියෙන මූලික සම්බන්ධතාවය දිහා සම්පූර්ණයෙන්ම අලුත් කෝණයකින් බලන්නයි යන්නේ. හරි. කෙලින්ම මාතෘකාවට බහිමු. ගොඩක් ව්‍යාපාර ඇතුළේ තියලා අහංකාර ආකල්ප පැත්තකින් තියලා සේවාව තමයි අංක 1 කියන යථාර්ථයට අපි කොහොමද මාරු වෙන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. මේක නිකම් වෙනසක් නෙවෙයි. මේක පාරිභෝගික සේවාව ගැන තියෙන දවන්ත ආකල්පමය පෙරලියක්. අර අපි සාමාන්‍යයෙන් කියන පැරඩයිම් ෂිෆ්ට් එකක් කිව්වොත් වඩා නිවැරදියි. මහත්මා ගාන්ධිතුමාගේ මේ ලෝක ප්‍රකට ප්‍රකාශය පොඩ්ඩක් බලන්න. එතුමා කියනවා පාරිභෝගිකයා යනු අපගේ පරිශ්‍රයට පෙනෙන වැදගත්ම අමුත්තයි. ඔහු අප මත යැපෙන්නේ නැහැ. අප යැපෙන්නේ ඔහු මතයි කියලා. ඇත්තරම මේ වචන පෙළ නිකම් වාක්‍යයක් නෙවෙයි. නවීන ව්‍යාපාරික ලෝකයේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ප්‍රබලම පදනම තමයි මේක. සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේක ගොඩක් පරණ කතාවක් නේද කියලා. හැබැයි නෑ. අදටත් ව්‍යාපාරික ලෝකයේ පැවැත්ම තීරණය වෙන්නේ මේ සදාතනික මූලධර්මය මතම තමයි. දැන් අපි බලමු මේ අදහස් කොහෙන්ද එන්නේ කියලා. බිස්නසයි මූලාශ්‍රය හරහා අර අපි කලින් කතා කරපු ඓතිහාසික ප්‍රකාශයේ කොහොමද වර්තමාන ව්‍යාපාරික ලෝකයේ සැබෑ ප්‍රායෝගික සත්‍යයන් වටටපත් කරන්නේ කියලා හරිම අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. ඒක නිකම්ම පොතේ තියෙන දර්ශනයක් විතරක් නෙවෙයි ඕනෑම ව්‍යාපාරයකට ඇත්තටම පාවිච්චි කරන්න පුරුවන් ප්‍රායෝගික මාර්ගෝපදේශයක්. ඉතින් අපි බලමු මේ විග්‍රහයේ තියෙන ඒ වැදගත්ම කරුණු මොනවද කියලා. අපි කතාවේ මුලටම යමු. සාමාන්‍ය නිකම් පුද්ගලෙක් සහ අතිවිශේෂ අමුත්තෙක්. එහෙමත් නැත්නම් අපි කියන VIP කෙනෙක්. මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? අපේ ව්‍යාපාරයකට හරි කඩේකට හරි එන පාරිභෝගිකෙක් දිහා අපි කවදාවත් නිකම්ම මිනිස්සෙක් දිහා බලනවා වගේ බලන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපේ තැනට එන වැදගත්ම අමුත්තා විදියටයි හරියටම කිව්වොත් ඒ VIP guest විදියටයි අපි යව පිළිගන්න ඕනේ. ව්‍යාපාරයක් සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන පළවෙනිම තැන තමයි උන් ඔය දෘෂ්ටි කෝණය. මේ කාරණිය තවත් ටිකක් පැහැදිලි කරනවා නම් මෙතන තියෙන්නේ හරිම සංවේදී කතාවක්. අපේම ගෙදරට එන අමුත්තෙකුට අපි දක්වන ගෞරවය සහ සැලකිල්ල පාරිභෝගිකයාටත් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. පොඩක් හිතලා බලන්න අපේ ගෙදරට විශේෂ කෙනෙක් ආවම අපි කොහොමද සැලකන්නේ? පුළුවන් උපරිමයෙන් ගෞරව කරනවා, ආදරෙන් පිළිගන්නවා, තියෙන අඩුපාඩු හොයලා බලනවා නේද? අන්න ඒ වගේම උණුසුම් සැලකිල්ලක් අපේ ව්‍යාපාරයට එන පාරිභෝගිකයාටත් ලැබෙන්නම ඕනේ. මේකෙන් තේරෙනවා පාරිභෝගික සත්කාරය කියන්නේ නිකම්ම රාජකාරියක් නෙවෙයි. ඒක ඊට වඩා මනුෂ්‍යත්වයට බැඳුන දෙයක් කියලා. සමහර ව්‍යාපාරිකයන්ගේ ඔළුවල තියෙන ලොකුම අහංකාර සිතුවිල්ලක් තමයි අපි නැත්තම් එයාලට බඩු ගන්න වෙන තැනක් නෑ කියන එක. හැබැයි පැහැදිලිවම කියන්න ඕනේ මේක නම් අතිශය විශාල මුලාවක්. ව්‍යාපාරයක් විදියට පාරිභෝගිකයන් අපි මතම යැපෙනව කියලා හිතනව නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම මෝඩකම. මේ අහංකාර මානසිකත්වයේ හින්දා තමයි ගොඩක් ව්‍යාපාර කඩාගෙන වැටෙන්නේ. අද මේ විග්‍රහයෙන් අපි ඔය පරණ වැරදි මතය සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කරලා දානවා. එහෙනම් මොකද ඇත්තම තත්වය? අද වෙළඳ පොලේ සම්පූර්ණ බලය තියෙන්නේ පාරිභෝගිකයා අතේ. පළවෙනි කාරණය තමයි එයාලා කිසිම විදිහකින් අපේ ව්‍යාපාරය මත යැපෙන්නේ නැහැ. දෙවෙනි එක අද කාලේ එයාලට තෝරා ගැනීම දහසක් තියෙනවා. අපේ කඩේට ආවේ නැත්නම් යන්න තව කඩ ඕනතරම් තියෙනවා. තුන්වෙනුව එයාලට ඕනෑම වෙලාවක කිසිම කරදරයක් නැතුව වෙනත් තැනකට යන්න පුළුවන්. ඉතින් මේ දේවල් දිහා බැලුවම අපිට හොඳටම පැහැදිලි වෙනවා අද පාරිභෝගිකයාට තියෙන නිදහස කොයිතරම්ද කියලා. එයාලව රඳවා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම විශේෂ වෙන්න ඕනේ. අන්න ඒ යථාර්ථයත් එක්ක අපි එනවා මේ මුළු කතාවේම කේන්ද්‍රීය ලක්ෂයට. අපි යැපෙන්නේ ඔහු මතයි. මේක තමයි ව්‍යාපාරික ලෝකයේ තියෙන කටුක හැබැයි කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි নিরপেক্ষ සත්‍ය. මෙතනද මුළු කතාවම සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනව නේද? පාරිභෝගිකයා අපි මත යැපෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයේ විදියට අපේ සම්පූර්ණ පැවැත්මම තීරණය වෙන්නේ පාරිභෝගිකයා මතයි. අපේ ව්‍යාපාරය අද මෙහෙම හරි තියෙන්නේ පාරිභෝගිකයන් නිසාමයි කියන එක තේරුම් ගන්න එක තමයි ඕනෑම සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ පළවෙනි පාඩම වෙන්න ඕනේ. දැන් අපි මේක ටිකක් තර්කානුකූලව බලමු. මෙතනින් හරිම ලස්සනට පැහැදිලි කරනවා අපේ ව්‍යාපාරයේ සල්ලි ගලාගෙන යන විදිහ. ප්‍රධාන පියවර 3ක් තියෙනවා. ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ පඩි ගෙවන්නේ කොහොමද? මේ ලොකු ගොඩනැගිලි නඩත්තු කරන්නේ කොහොමද? ව්‍යාපාරය තවදුරටත් දියුණු කරන්නේ කොහොමද? හිතලා බලන්න මේ හැම දෙයකටම සල්ලි එන්නේ කොහෙන්ද? මේ හැම වියදමක්ම හැම දියුණුවක්ම කෙලින්ම සම්බන්ධ වෙන්නේ අර පාරිභෝගිකයා අපිට ගෙනත් දෙන සල්ලි වලට. සරලවම කිව්වොත් පාරිභෝගිකයා නැත්තම් අපේ ව්‍යාපාරයට පැවැත්මක් ඇත්තෙම නෑ. ඒක තමයි සහතික ඇත්ත. එහෙමනම් මෙතනදී හරි අපූර්ව ප්‍රශ්නයක් මතුවෙනවා. පාරිභෝගිකයා ඇත්තටම අපිට උදව් කරන්නේ කොහොමද?
පොඩ්ඩක් හිතලා බලන්න. බොහෝ දෙනෙක්ටක් ගාලා දෙන උත්තරේ තමයි ඇයි තී යාලා අපෙන් බඩු ගන්නවනේ කියලා. පේන විදිහට නම් මේක හරි. හැබැයි ඇත්තම කතාව මීට වඩා ගොඩක් ගැඹිරුයි. භාණ්ඩයක් සල්ලි වලට විකුණනවා කියන ওই පටු රාමුවෙන් එහාට ගිය ලොකු දාර්ශනික අර්ථයක් මේ පිටුපස හැංගිලා තියෙනවා. අපි බලමු ඒ සැබෑ පිළිතුර මොකක්ද කියලා. මෙන්න මේක තමයි අද අපි කතා කරපු මුළු විග්‍රහයේම තියෙන ලස්සනම සහ ගැඹුරුම අදහස. පාරිභෝගිකයා අපිට උදව් කරන්නේ කොහොමද දන්නවද? ඔහුට සේවය කරන්න අපිට අවස්ථාවක් උදා කරලා දීමෙන්. බලන්නේ අදහස කොච්චර ප්‍රබලද කියලා. ව්‍යාපාරික ගනුදෙනුවක් කියන්නේ නිකම් සල්ලි හුවමාරුවක් නෙවෙයි. ඒක පාරිභෝගිකයෙක් ව්‍යාපාරයකට දෙන අගනාතෑග්ගක්. එයාලට සේවය කරන්න ඕන් අපිට ඉඩක් හදලා දෙනවා. ඉතින් මේ අවස්ථාව අපිට දෙනවට අපි අනිවාර්යෙන්ම එයාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අන්න ඒ විදිහට හිතන්න පුරුදු වුණොත් අපි සේවාවේ ගුණාත්මක භාවය ඉබේම ඉහළ යනවා. කිසිම සැකයක් නැහැ. ඉතින් අපි අද මේ කරපු විග්‍රහයේ අවසානයේට ඇවිත් තියෙන්නේ අවසන් වශයෙන් ව්‍යාපාරිකයන්ට වගේම වෘත්තිකයන්ට ගැඹුරින් හිතන්න පුළුවන් ප්‍රබල ප්‍රශ්නයක් අපි ඉදිරි කරනවා. සෑම ව්‍යාපාරයක්ම පාරිභෝගිකයාට සේවය කිරීමේ මේ අවස්ථාවට සැබවින්ම ගෞරව කරනවද කියලා. මේක අපි හැමෝම අපෙන්ම අහගන්න ඕනේ ප්‍රශ්නයක්. තමන්ගේ දෛනික කටයුතු ඇතුලේ පාරිභෝගිකයා කියන්නේ රජ කියලා මේ පරම සත්‍ය ඇත්තටම ක්‍රියාත්මක වෙනවද කියලා ටිකක් නිදහසේ කල්පනා කරලා බලන්න. මේ අදහස් ව්‍යාපාරික ජීවිතයට ලොකු වෙනසක් ලොකු එලියක් එනවා කියලා අපි විශ්වාස කරනවා. තවත් මේ වගේම වැදගත් විග්‍රහයකින් අපි නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.